Hi, welcome to my YouTube channel. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්නදී අපි මේ කොහෙද ඇවිත් ඉන්නේ කියලා. අපි ඉන්නේ ඇල්ල swing එක try කරන්න තමයි මම දැන් මේ ready වෙන්නේ. අපි මුලින්ම අපේ details ටික දීලා register වෙලා ඊට පස්සේ අපිට පුළුවන් ලස්සන frock එකක් select කරගන්න. මේ swing ride එක 3500 තමයි වෙන්නේ. ඉතින් අපි වීඩියෝස් ගන්නවා නම් නැත්නම් ෆොටෝස් ගන්නවා නම් එතකොට කොස්ටියුම් ගන්නවා නම් මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒක ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් ඇල්ලේ ආවොත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලා දැන්ටමත් ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ සෙෂන් එක විනාඩි 4ක් වගේ තියෙනවා එක්කෙනෙක්ට. එයාලා 4:30ට 5ට ක්ලෝස් කරනවා මට මතක විදිහට. ඉතින් ඔයාලා යනවා නම් ඊට කලින් යන්න. ඉතින් මගේ ඇල්ල ට්‍රිප් එකේ කැමතිම මෙමරි එකක් තමයි මේක. මේක ගර්ල්ස්ලට විතරක් නෙවෙයි බොයිස්ලටත් try කරන්න පුළුවන්. අපි හෙට තවත් දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ඉන්නේ. Keep watching! ස්විං රයිඩ් එකෙන් පස්සේ රාවනා පූල් ක්ලබ් එකේ ටිකක් වෙලා ඉඳලා අපි ආයෙමත් ගියා අපේ හොටෙල් එකට. මේ හොටෙල් එකේ view එක මාරම ලස්සනයි. අපි ෆොටෝස් බලලා තමයි හොටෙල් එක සිලෙක්ට් කරේ. ඒත් ෆොටෝස් වලට වඩා ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන්නේ. අර ඈතින් පේන්නේ ඇල්ල රොක් එක. එතකොට මේ පහලින් පේන පාර ඒ ඇල්ල වැල්ල වාය පාර. ඒ වගේම කන්දක් උඩ චෛත්‍යයක් පේනවා. මං හිතන්නේ ඒ කුඹල්වැල අසපුව වෙන්න ඕනි. හරියටම දන්නේ නැහැ. ඉතින් රෑට මාරම ලස්සනට පේනවා ලයිට්ස් දාලා. ඇත්තටම view එක නම් හරිම ලස්සනයි. අපි ඇල්ලේ ඉන්න දෙවනි දවස. ඉතින් අපි මේ උදේම නැගිටලා උදේම කිව්වට ඉරේලියත් වැටිලා අපි අද මේ යන්න හදන්නේ තවත් ඇඩ්වෙන්චර් එකකට. ඇත්තටම අපි ඊයේ කතා වුණේ අද උදේ පාන්දරම නැගිටලා ලිටල් ඇඩම්ස් පීක් නැගලා ඉර පායන හැටි බලමු කියලා. හැබැයි ඉතින් මෙහි කෝල්ඩ් ක්ලයිමේට් එකත් එක්ක අපිට නිින්ද ගියා. anyways අපි දැන් මේ යන්න හදන්නේ ලිටල් ඇඩම්ස් පීක් යන ගමන් අතරමඟදී තියෙන ෆ්ලයින් රාවනා මෙගා සිප් ලයින් එක try කරන්න.
අපි මෙතනට එද්දී උදේ 9යි වෙලාව 9:15ට තමයි රයිඩ් එක ඕපන් කරනවා කිව්වේ. ඉතින් අපි ඩීටේල්ස් දීලා රෙජිස්ටර් වෙලා දැන් මේ වෙයිටින් රූම් එකට වෙලා ඉන්නවා. මෙතන පිටිපස්සේ ලොකර්ස් තියෙනවා. ඔයාලට ඔයාලගේ මොබයිල් ෆෝන්, සන්ග්ලාසස්, එතකොට වොලට්ස් එහෙම තියලා යන්න පුළුවන්. අපේ නම් තියෙන්නේ 3-4. ඒ වුණාට එකපාර දෙන්නෙක් යන නිසා දෙවනියට තමයි අපි දෙන්න යන්න ඉන්නේ. දැන් අපි යන්නයි හදන්නේ. ඇත්තටම මම ටිකක් නර්වස් වෙලා ඉන්නේ. මොකද ෆස්ට් ටයිම් තමයි මම මේ වගේ දෙයක් try කරන්නේ. මේ රයිඩ් එකේ ෆුල් වීඩියෝ එක මම channel එකේ අප්ලෝඩ් කරන්නම්. ඒකත් බලන්න. ඇත්තටම මුලදී චුට්ටක් බය හිතුණා. හැබැයි ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ රයිඩ් එක 5000. ඒත් මේකෙත් අපි වීඩියෝස් ගන්නවා නම් ෆොටෝස් ගන්නවා නම් චාර්ජස් වෙනස් වෙනවා. රයිඩ් එක ඉවර වෙලා ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා දැන් අපි යමු ලිටල් ඇඩම්ස් පීක්. අපි ගිය අවුරුද්දේත් පුංචි සිරීපාදේ ආවා. ඉතින් මේ පාර ඇල්ලේ ආවේ ස්විං එකයි ඒ වගේම සිප් ලයින් එකයි try කරන්නමයි. ඒ වුණාට ඉතින් මෙතන ඉඳන් ටික දුරයිනේ. ඒ නිසා අපි ලිටල් ඇඩම්ස් පීක් යමු. මෙතෙන්ට ආවම ඔයාලට 360 view එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සනයි. අපි උදේම ආව නිසා අද නම් සෙනග නැහැ. නැත්නම් වීකෙන්ඩ් වල සාමාන්‍යයෙන් ගොඩක් සෙනග ඉන්නවා. මොකද අපි ගිය පාර ආපු වෙලාවේ ගොඩක් සෙනග හිටියා. ඒ වගේම අපි දැන් බහිනකොටත් අපිට ගොඩක් අය හම්බුණා එන කට්ටිය. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් වීඩියෝ බලන්න මාව subscribe කරන්න. bye bye.